අපි ඇත්තටම මේ කලින් බලපු ග්‍රොත් එකේ ඉඳන් බලපුවම තව ග්‍රොත් එකක් බලන්න තියෙනවා. හැබැයි වාහනේ එනවා නම් විනාඩි 15ක විතර වගේ පොඩි වෙලාවක් තියෙන්නේ. ඉතින් අර ග්‍රොත් එකට වඩා ගොඩක් නිකන් මේ කට්ටියත් එනවා වගේ වාහනත් ගොඩක් තියෙනවා පේන්නම. නමුත් දැන් වෙලාව 12යි කාලයි. අපි මොනවා හරි කාලම කඩ ඇරලා තියෙනවද දන්නේ මොනවා හරි කාලා එමුණොත් ඊට පස්සේ අපි යන් ග්‍රොත් එක බලන්න. ඉතින් මෙතන බාර් එකක් තිබ්බා. ඒකෙන් පණිනි තමයි තියෙන්නේ. පණිනි ගත්තා. ඔයාලට මොනවද ගත්තේ? sausages pancake. හොඩක්. ඔක්කොම කන්න ඕනේ. බෑ. තුන්න පණිනි කාලා ඉවරයි. දැන් ඉතින් යන්න තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා ටිකට් කවුන්ටරේ එක ටිකට් එකක් €10යි. පොඩි ළමයින්ගේ ටිකට් එක €7ක් වෙනවා. ඉතින් ටිකට් එක අරගෙන මෙතන ඉඳන් මීටර් 100ක් තව පල්ලෙහාට බහින්න ඕනේ කියලා කිව්වා. ඒ වගේම තමයි එයාලගේ ඔරාරියෝ තියෙනවා, වෙලාවල් තියෙනවා එක්කගෙන යන. ඉතින් අපිට කිව්වේ 1යි කාලට තමයි ඊළඟ මෙව් එක තියෙන්නේ කියලා. ඉතින් අපි ඒ වෙනකොට යන්න ඕනේ. මීටර් 100ක් විතර පල්ලෙහාට බයන්න තියෙනවා කියලා කිව්වා. එන්න. Io non sono pronta. Perché? Voglio l'acqua da me. Poi niente, dai, e poi niente. Sull'acqua. ගියා වගේ නින්නත් එපේ. Mamma, dai. වඩයි. Vamos da Maria, lì, guarda, io non sono un attimo qua perché succede così così. Ma poi chiusa essa la cassa, registrare, bisogna fare tu in scena. මේක ඇතුළට තමයි ඉතින් යන්න තියෙන්නේ. නමුත් මෙතනින් නෙමෙයි යන්න තියෙන්නේ. වෙනම දොරක් තියෙනවා. ඒ තමයි මෙතන. ඉතින් දැන් කීට්ටුව අහලා තියෙන්නේ මොකද මම ඔයාලට කලිනුත් කිව්වා 1යි කාලට තමයි අපිට ඇතුල් වෙන්න තියෙන්නේ. මොකද එතකොට එයාලගෙන් කවුරු හරි එනවා අපි එක්කයි යන්න. දැන් වෙලාව 1:05යි. තව විනාඩි 20ක් අපිට මෙතන රැඳී සිටින්න සිද්ධ වෙනවා. Jenny, forse di dentro però ci sarà prendono quella grotta. È più grande di quella. හරියටම වෙලාව 1යි කාලයි ඔන්න අපි ඇතුල් වුණා. ඉතින් මෙතන ඉහළ නම් කරුවලයි.
ගල කියන්නේ ගල් ගුහාවක් වගේ. අතනින් එහාට තමයි ගොඩක් ඇත්තේ. ඒ වගේ. ඉතින් ඔයාලට නම් පේනවද දන්නේ නැහැ. ලයිට් නම් තනින් තන දාලා තියෙනවා. මෙතනින් එහාට ෆෝන් එකෙන් තමයි වීඩියෝ කරන්න යන්නේ. Che raccoglie acqua piovana fuori su 44 km quadrati di superficie. Scarica solo attraverso le grotte, entra nella grotta, viaggia per 2 km all'interno della montagna in 200 metri e poi c'è l'uscita dall'altro lato di Falvaterra. Da lì finisce nel fiume Sacco e piano piano arriva al mare. ඇත්තටම කියන්න වචන නැහැ. මොකද සමහර තැන්වලදී අපිට ඔළුව නමාගෙන පාත් කරලා තමයි එන්න තියෙන්නේ. ඒ තරමට මේකේ ගෘත්‍ය. ඉතින් මේ පේනවා තව චුට්ට දුරයි වීඩියෝ කරන්න පුළුවන් ඈ. මේ ගෘත්තේ අවසානයේ තමයි මෙතන. ඉතින් මෙතෙන්ට විතරයි වීඩියෝ කරන්න යාලා අවසරයක් දුන්නේ. ඒ කියන්නේ තමන්ගේ මතකේ තියාගන්න ඕන නම් ෆොටෝ එකක් ගහගන්න කියලා කිව්වා මේ එතනදී. ඉතින් මෙතනින් අපි පොළවෙන් ගොඩාක් පල්ලට බහැලා ඉන්නේ. අපි උඩට ආපහු නගින්න තියෙන්නේ. පඩිපෙල් කීයක් තියෙනවද වශයෙන් ඉතින්? 94 පඩිපෙල් අපි පල්ලට බහැලා ඉන්නේ. දැන් ආපහු උඩට අපි නගින්න ඕනේ. ඔයාලට පේන ඇති මේ වතුරට වතුර බින්දු වැටෙනවා. දැන් මේ වහිනවා නෙමෙයි. මේ වගේ වැටෙන වැහි බින්දු තමයි මේ වතුරට වැටෙන්නේ. Andiamo. අන්න අතනින් තමයි අපි ආවේ. දැන් ආපහු මෙතනින් පඩිපෙළ දිගේ උඩට නැගලා එහා පැත්තෙන් යන්න තියෙන්නේ. Andiamo. Allora ragazzi, Bella femmina. ciao. Ciao, grazie.